අද තමයි මගේ පළවෙනි දවස මම YouTube එකට vlog එකක් කරනවා. ඉතින් අද මම උදේම නැගිටලා මොකද පොඩි වීඩියෝ ක්ලිප් එකක් එහෙමත් ගත්තා. මේ තියෙන්නේ උදේ 6ට විතර. උදේම නැගිට්ටාම ඉර පේන විදිහ අපේ රූම් එක අපේ බැල්කනියට මම ඉන්න ඔයගොල්ලන්ට එක පෙන්නන්න. හරියටම දැන් ඔයගොල්ලන්ට ඇහි සමහර විට මොනරු කෑ ගහනවා චුට්ටක් අහන් ඉන්න. ඉතින් මං දැන් මගේ මැජික් ජර්නල් එක ලියනවා. ඉතින් මම මේ වෙලාවට තමයි සාමාන්‍යයෙන් කොහොමත් තීරණය කරන්නේ මම මොනවද අද දවසේ කරන්න කියලා. ඉතින් මං දැන් හිතුවක ලියන ගමන් අද ලයිබ්‍රරි යනවා. ලයිබ්‍රරියට ගිහලා මගේ නෝට්ස් කම්ප්ලීට් කරගන්න තියෙනවා. ඒ ටිකත් කරගෙන අද දවසේ වැඩ ටික ඉවර කරනවා කියලා. හායි මං අද උදෙන්ම ලයිබ්‍රරියට යනවා. මගේ වැඩ ටික කරගන්න. අද මම වැඩ ගොඩක් කරනවා. මට මතක විදිහට මේකේ වොයිස් එක අවුල්. ඒක නිසා තමයි මම ආයේ මේ වොයිස් එකක් දාලා මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. මෙදා මම වැඩ ගොඩක් කරා. මම හිතාගෙන හිටියටත් වැඩිය වැඩ ගොඩක් කරා. ඉතින් මට ගොඩක් සතුටුයි. මම ඔයගලන්ට පෙන්නන්නම් මම ලයිබ්‍රරියට යන විදිහ ගිහින් මොනවද කරන්නේ හැමදේම. මම ලයිබ්‍රරියට ආවා. තව එක්කෙනෙක් එහා පැත්තේ ඉන්නවා. මම චුට්ටක් එළියට ආවා. කාලා මං එහෙමම ඇතුළට ගියේ නෑ. මං ආයෙම වැඩ කරන තැනට ගියේ නෑ. මං මෙහෙම මෙතෙන්ට චුට්ටක් එළියට ආවා. ලයිබ්‍රරි ඉස්සරහා ලස්සන තැනක් තියෙනවා ඉඳගෙන ඉන්න. මේක කැම්පස් එක යන හොඳට දන්නවා. මෙතෙන්ට ආව චුට්ටක් මෙතන හුලං වදිනවා. හොඳට හරිම සනීපයි. හිතට නිදහස්. මං පෙන්නන්නම් ඔයගලන්ට. ඉතින් ඔන්නෝම පැයක් විතරම මෙතෙන්ට වෙලා ඉඳගෙන ඉඳලා ඇත්තට මෙතන මාර සනීපයි. ගොඩක් දවල් වෙලා වුණාම රස්නේ වැඩි. ඒ වුණාට මෙතෙන්ට රස්නේ පොඩ්ඩක්වත් දැනෙන්නේ නැහැ. වැඩ කරන්නත් ඕන හින්දා මං ආයිමත් ගියා වැඩ කරන්න. ඇත්තටම මම හිතාගෙන ආවටත් වැඩිය වැඩ කරන්න හම්බ වුණා. මම එක්ස්ට්‍රා තව වැඩ දෙක තුනකුත් කරා. ඉතින් මට හරි සතුටුයි. මගේ දවස හරිම සාර්ථකයි එදා කියලා මම හිතනවා. ඒ වගේම මම මේ කරන්නේ මට තව දවස් දෙකකට පස්සේ තියෙන ප්‍රසන්ටේෂන් එකකට රෙඩි වෙන එක. මම ඒක හිතාගෙන ආවේ නැති වැඩක්. ඒ වුණාට මම ඒකත් ඉවර කරා. හරි මගේ වැඩ දැන් තමයි ඉවර වුණේ. මම අන්තිමට මගේ ප්‍රසන්ටේෂන් එකේ මම මොනවද කියන්න ඕනේ කියලා එක්සැම්පල් ටිකත් හොයාගත්තා. අඟහරුවාදා මට ප්‍රසන්ටේෂන් එක්සැම්පල්ස් ටිකත් හොයාගෙන ඒක මම ලියාගත්තා.
දැන් මම යනවා මලුත් කඩාගෙන හොස්ටල් එකට. අද මට කොත්තු වී පැකට් එකක් කන්න හිතෙනවා. අලුත් ෆ්ලේවර්ස් ඇවිල්ලා තිබුණා චිකන් එකයි කලිනුත් තිබුණා. මේ කඩේට ඇවිල්ලා තිබ්බා. චීස් ලුණු එකයි ඔන්නම් ගොඩක්. ඒ වගේම එකකුත් අරගෙන මම යනවා මලුත් කඩාගෙන. ලෑස්ති වෙන්නේ හෙට උඩ මළු යන්න. ඉතින් මම හරි සතුටින් තමයි මේ ගමන ප්ලෑන් කරන් ඉන්නේ. ඒකට ඕන මල් මම මෙහෙන් කඩන් යනවා. හයි good morning. මම දැන් මේ උදේ පාන්දර දැන් නම් පාන්දරක් නෙවෙයි දැන් 6යි වෙලාව. මම මෙතෙන්ට එද්දින් බස් එකක් ගියානේ. දැන් කොයි වෙලාවක් ඉන්න වෙයිද දන්නේ නැහැ බස් එකක් යනකම්. CTB එකක් ගියා 6:00 වෙනකන් ඉන්න වෙයිද දන්නේ නැහැ. එහෙම වුණොත් මට තව පැය භාගයක් අඩු වෙනවා. අපි බලමුකෝ 6:00ට කලින් බස් එකක් ආවොත් හොඳයි. මම නම් හිතන්නේ මට මතක නෑ එහෙම තිබුණා කියලා. මම ඉතින් ඉන්නව තනියම. ඉතින් අපේ ජීවිතේ ටික ටික ඉස්සරහට යනකොට අපිට එක එක බාධක, කම්කටොළු, කරදර, හිත්‍රිදීම්, පසුතැවීම් මේ හැමදේමත් එක්ක තමයි අපිට ජීවිතේ ඉස්සරහට යන්න වෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම නැති කරගන්නේ අපි හැමෝටම තියෙනවා එක මොකක් හරි මෙතඩ් එකක්. එක්කෝ එක මොනසෙක්, එක්කෝ එක තැනක්. මට පුදුම සැනසීමක් දැනෙන්නේ මෙතෙන්ට ආවහම. මං මාරම කැමැත්තෙන් මාරම ආසාවෙන් මම මේ කැම්පස් එකට සිලෙක්ට් වුණ එකටත් මාරම ග්‍රේට්ෆුල් වෙනවා. මොකද ඒ කියන්නේ මට මෙහෙට සිලෙක්ට් වුණ නිසා තමයි මට මේ විදිහට මෙතෙන්ට යන්න පුළුවන් වෙන්නේ. මං ඒ ගැන මං හිතනවා මගේ එක පෙරපිනක් කියලා. ඉතින් මං හරිම සතුටු වෙනවා මගේ ජීවිතේ මේ සිද්ධ වෙන හැම දෙයකටම. Hi, good morning. අද අපිට ප්‍රසන්ටේෂන් එක 10ට තියෙන්නේ. 10ට තියෙයිද 1ට තියෙයිද කියලා දන්නේ නැහැ. මොකද එකම ඒ සබ්ජෙක්ට් දෙකම කරන්නේ, ලෙක්චර් දෙකම කරන්නේ එකම මැඩම්. ඒක නිසා මම අලුත් කියුටෙක්ස් එකක් ගෑවා. මේ ඒක නිසා ඉතින් කීයට තියෙයිද දන්නේ නැහැ. කොහොම හරි ලෙක්චර් දෙකම මැඩම් ගේ තියෙන්නේ. දැන් ඒකට යන්න ලෑස්ති වෙන්න ඕනේ චුට්ටක් ප්‍රැක්ටිස් වෙලා. අද දවසේ අද ලෙක්චර් යන දවසක්. අද ලයිබ්‍රරි යන්නේ නැහැ. මම ඔයගලන්ට පෙන්නන්න අපේ ලෙක්චර් හෝල්ස් කොහොමද. මම අද නම් වීඩියෝ කරගන්නවා කියලා හිතාගෙන ඉන්නේ. කොහොම වෙයිද දන්නේ නැහැ. අපේ ෆන්ක්ෂන් එකකුත් එනවා දැන් සිකුරාදට හරි සෙනසුරාදට හරි. මම මොකද්ද කියලා ඔයගලන්ට පෙන්නන්න. ලස්සන ෆන්ක්ෂන් එකක්. ඒක අපේ ෆැකල්ටි ෆන්ක්ෂන් එකක්. බලාගෙන ඉන්න. මම ලෑස්ති වුණා ප්‍රසන්ටේෂන් එකට යන්න. දැන් ඉතින් මගේ වාර එනකන් ඉඳගෙන ඉන්නවා.
ඉතින් අපේ දවසම ගෙවිලා යද්දී මම vlog එකත් end කරනවා මෙතනින්. මොකද next vlog එකෙන් අපේ ලස්සන ෆන්ක්ෂන් එකේ වීඩියෝස් තියෙන හිතාගෙන. ඉතින් thank you guys.